ඔන්න මං අද ඔයගොල්ලොන්ට කියන්න යන්නේ කඨින චීවර ගැන වැදගත්කම. ඔන්න කඨින චීවර පින්කම අපිට ගොඩක් පින් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද කඨින චීවර පින්කම කියන්නේ මොකක්ද කියලා? එදා අපිට ගොඩක් පින් කරගන්න පුළුවන්. අපේ බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා හටමා කුසලය කියලා. ඒකෙන් පළවෙනි එක තමයි කඨින චීවර පින්කම කියන්නේ. එදාට අපිට ගොඩක් පින් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පව් කරන්න එපා. ඔයගොල්ලෝ පව් කරොත් දේවදත්ත හාමුදුරුවෝ වගේ පොළොව පලාගෙන යනවා අතුලටම. පොළොව පලාගෙන ගිහිල්ලා අපි කටු ගස්වල නක්කලා උණු වතුරේ බසලා අපස් ගලවලා බකමූණුන්ට කන්න දෙනවා. ඔයගොල්ලෝ පව් කරන්න එපා ඒ වගේ කවදාවත්. ඔයගොල්ලෝ